ඉතින් අපි අද චීස් කොත්තුවක් හදමු. ඒකට මේ බලන ළමයි මම මේක ගත්තට මේකේ මේ ස්ප්‍රේ කරන මේ ඔයිල් ස්ප්‍රේ කරන එක මේකේ මේවක මිස් වෙලා මට. ඉතින් ඒකට ආයෙක ගන්න ඔය වගේ අකරතැබ්බක් මට එනවා. ඒ සාමාන්‍ය ප්‍රමාණය ඒක හරතුනාම හර පිංච සුදුරුණු මේ චිකන් ළමයි නම් එයා ෆයර් එකේ බැදගෙන තියෙන්නේ. හොඳට මේක ඊට පස්සේ ගොඩාක් දුඩු බදින්න ඕනේ. ඒක නිසා ඒ ටිකත් එකතු කරමු. මේ තියෙන මාළු මිරිස් ටිකක් දාමු. මේ තක්කාලි ටිකක් දාමු. ඊට පස්සේ තියෙන කැරට් ලීක්ස් මේ චීස් ස්ලයිස් ඒ ටික අපි අවසානට ඇඩ් කරමු. මේ ටික දැනට අපි චුට්ටක් කුක් කරගමු. මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේ තියාගත්තාම තමයි අපිට ඒක හරියට කරගන්න පුළුවන් වෙන්නේ. අපි චුට්ටක් මේක රවුම් පාට වෙනකම් බැදගමු. අපි මේක බැදෙන මේ වගේ මේක මගේ ෆ්ලෝරා එක ඒ මේ පොඩි ප්‍රමාණයක්. ඒකට ෆ්ලේවර් එක චුට්ටක් කරගන්න. ඔයිලි ගතිය වෙන ෆ්ලේවර් එක කරගන්න ඕනවා. මේක තව මම සෝල්ට් පෙපර් චිලි පවුඩර් ඒ කිසිම දෙයක් ඇඩ් කරලා නැහැ. චුට්ටක් මේක අපි ඉස්සෙල්ලම කුක් කරගෙන ඉමු. මේ බලන්න මේ ටිකක් නැලවිලා තියෙන්නේ. දැන් අපි ඒකට අනිත් ඉන්ග්‍රීඩියන්ට් එඩ් කරමු. එකට කරමු ගාම්මේ. ටිකක් ඕරදී. ඊළඟට ලුණු. මේ වගේ ප්‍රමාණය ඒක දෙකේ සැරේට බලලා ස්මෑෂ් එකක් කරනවා. ඊළඟට අපි වෙනුම් කෑලි කුඩු ඔයගොල්ලන්ගේ දෙන බබාලා ඉන්නවා නම් එකක් වගේ නැත්නම් ස්පයිසි වල රුචිකත්වයේ අනුව එකතු කරන්න. මේක අපි තව ටිකක් try කරමු. දැන් අපි මේකට ලීක්ස් ටිකයි කැරට් ටිකයි එකතු කරමු. මේ චීස් එක දැම්ම දාන්න එපා. ලීක්ස් වල මම ගත්ත ළමයි කොළ පාට කොටස විතරයි. ඔයගොල්ලෝ කැමති නම් අර කොටසත් ගන්න පුළුවන්. ඒ වුණාට අර කලර් කොම්බිනේෂන් වලට ගොඩක් හරියන්නේ කොළ. මේ මම ෆුඩ් සිටියෙන් ගෙනාපු කොත්තු. මේක මේ විදිහටමයි තියෙන්නේ. ඩීප් සර්ව් කරපු කොත්තු එක. ඒකේ අයිස් ගතිය අයින් කරලා මේ තියෙන්නේ. බලන්න මේ මම ඔයාලට පෙන්නන්නම් ඉස්සෙල්ලා. මේ තියෙන්නේ ඒ පැකට් එක. මේක කිලෝ එකක්. ඉතින් මම මේ කිලෝ එක 3 පාරකට හැදුවා. මේ බර පිරෙන කන්න පුළුවන්. ඉතින් මේ අවසන් එක මේකේ ගාන වෙලා තියෙන 375යි ළමයි. දැන් අපි ගෙදර හදාගද්දී මේකට ගොඩාක් රසකාරක දාන්නේ නැහැ. දැන් අපි මේක එකතු කරමු. ඉතින් කඩේට වැඩිය පිරිසිදු රසට ගුණට කන්න පුළුවන්. මේක ඔයාලගේ ගෙවල් වල පොඩි දරුවෝ විශේෂයෙන් ඉන්නවා නම් මේ
වගේ දේවල් ගෙනල්ලා ඔයාලම හදලා දෙන්නේ ඒගොල්ලන්ට. ඒගොල්ලන් අර එහෙම බත් කන්න අකමැති චූටි දරුවෝ ඉන්නවා. එතකොට ඒගොල්ලන් රයිස් කොත්තු වලට කැමැත්තෙන් ඉන්න වෙනසකටත් එක්ක මේ දේවල් ගෙදර හදලා ගන්න. මම ආයි වීඩියෝ එකක් ගෙන්න. ගෙදර මම රයිස් එකක් හදන්නේ. මම ගොඩක් වෙලාවට කඩේට වැඩිය මේ වගේ දේවල් ගෙදර හදන්න බලනවා. කඩෙන් නොකනාම කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ වුණාට කඩේ රසට අපිට ගන්න පුළුවන් මේ ෆ්ලේවර්ස් දාන්නේ නැතුව MSG දාන්නේ නැතුව අපිට සුදු ලුණු අපේ ස්පයිසීස් එක මේව කරගෙන යන්න පුළුවන්. දැන් මේකට මම චීස් එකතු කරනවා. ඇත්තටම ළමයි මට මේ චීස් එක වැරදුනා. මම කඩෙන් shopping item ගේද්දි මම ගොසරි shopping කරද්දි මම හිතාගෙන හිටියේ මොසරෙල්ලා චීස් එක ගේන. ඒ වුණාට මේ කොත්මලේගේ චීස් ස්ලයිස් එක. ඒක තමයි දැන් මට අරගෙන තියෙන්නේ. ඒක තමයි මම එකතු කරේ. මේකට ගොඩාක්ම හරියන්නේ මොසරෙල්ලා චීස් එක. ඕගොල්ලෝ මේක හදනවා නම් මොසරෙල්ලා චීස් එක හදන්න. ඒක තමයි හොඳම චීස් එක මේ චීස් කොත්තු හදද්දී. ඊට පස්සේ අපි මේකට ෆ්‍රෙෂ් මිල්ක් දාන්න ඕනේ. මම ෆ්‍රෙෂ් මිල්ක් විදිහට භාවිතා කරන්නේ මේ අඹේවැලේකේ මේද රහිත කිරි එක. ඕගොල්ලන්ට ඕනම කිරි එකක් පාවිච්චි කරන්න පුළුවන්. කැමැත්ත අනුව ගොඩක්ම ළමයි ඕගොල්ලන් කොත්තු චීස් කොත්තු ෆ්ලේවර් එක මේවා කරද්දී මේ සමහර වෙලාවට සමහරුන්ට මේ චීස් කොත්තු එක එච්චරම මේ ටිකක් අවුල් යනවා. අප්සෙට් යන වෙලාවල් තියෙනවා කෑම මොකද අර කිරි චීස් ඒවා එකතු කරලා තියෙන නිසා. එහෙම වුණත් ඔයාලට පුළුවන් සාමාන්‍ය විදිහට මේකටම රසම් හොද්දක් හරි මොනවා හරි හදාගෙන මේ කිරි එක එකතු කරන්නේ නැතුව ගන්න චීස් එකයි කිරි එක එකතු කරගන්නේ නැතුව. ඒ කියන්නේ මේ ඔයාලට අර චීස් සහ කිරි එක අවුල් වගේ අය තියෙනවනම් ඒක එකතු කරන්නේ නැතුව ගන්න පුළුවන්. අපි මෙෂර් කරලාම කිරි එක දාගමු. මේ වගේ කප් එකකින් ඉස්සෙල්ලාම අපි full කප් එකක් දාමු. මේක එකක්. ඒක තමයි වගේ තව කප් එකක් අපි එකතු කරමු. මේකෙන් තව කප් එකයි මේකේ තව භාගයක් නම් දැම්ම. ඊට පස්සේ අපි බලමු එකතු කරන්න ඕනේ දේ කියලා. දැන් චුට්ටක් ගින්දර මැද තියලා මේක හොඳට කුක් කරගන්න. අපි ළමයියාට ටිකක් සැනසෙල්ල මේ දෙන්න. ඉතින් ළමයි අපි චීස් කොත්තු දැන් රෙඩි වෙලා තියෙන්නේ. අපි බලමු ඉස්සෙල්ලම මේකේ ලුණු ගතිය ඇතිද කියලා. අපි තව ලුණු ටිකක් දාන්න ඕනේ. ඉස්සෙල්ලම ඔයාලා ලුණු ගොඩාක් එකතු කරගන්න එපා. මොකද අපි මම ඔයාලට ඉස්සෙල්ලම කිව්වා මම චිකන් හදලා තියෙන්නේ එයා ෆ්‍රයර් එකේ. ඒකට මම සේරම මැරිනේට් කරලා තියෙන්නේ. ඒකටත් මම ලුණු ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ අපි චීස් දානවා. චීස් වල ලුණු යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. මේ ෆ්‍රෙෂ් මිල්ක් එකෙත් යම්කිසි ප්‍රමාණයක සෝල්ට් ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඉතින් ඒක නිසා දැන් අපි මේවා කරමු. මම ටිකක් ස්පයිසි වලට කැමති කෙනෙක් නිසා මම ස්පයිසි ටිකක් වැඩිපුර එකතු කරා. ඔයාලා ස්පයිසි අකමැති නම් පොඩි බබාලා ඉන්නවා නම් ඒ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල අඩු වැඩි ඒක ඔයාලගේ රුචිකත්වයේ අනුව වෙනස් කරගන්න. ළමයි ඕගොල්ලන් චීස් කොත්තුවක් ෂොප් එකේ මේ රෙස්ටොරන්ට් එකකින් ගන්නවා නම් ලොකු වියදමක් යන අංක එක. ඒ වගේම තමයි ඒගොල්ලෝ දාන ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩාක් දේවල් දාන්නේ නැහැ. එතකොට ගෙදරක අපි මේ දේවල් හදාගෙන කද්දී ගෙදර ඔයාලා පවුලේ සමාජිකයන්ට දෙද්දී අපි ඒගොල්ලන් දානවා මේ අජිනමොටෝ පාවිච්චි කරනවා, සෝයා සෝස් පාවිච්චි කරනවා, අනිකුත් රසකාරක දේවල් පාවිච්චි කරනවා. මම මෙතනදී අජිනමොටෝවත් සෝයා සෝස්වත් ටොමැටෝ සෝස්වත් කිසිම දෙයක් පාවිච්චි කරේ නැහැ. මම ගොඩාක් මේ ෆ්ලේවර් එක ගත්තේ ලුණු සුදු ලුණු
ඒ දේවල් වලින් තමයි. ඉතින් ඒ දේවල් එකතු කරලා බොහොම රසට ගුණට හොඳ රස චීස් කොත්තුවක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මගේ චීස් කොත්තුව බොහොම ලස්සනට හැදිලා ලොකු වියදමක් දරන්න උනේ නෑ. මොකද ගෙදර අපිට තියෙන අමුද්‍රව්‍ය වලින් තමයි අපි හදන්නේ. ඒ වගේම ලොකු කාලයක් ගියේ නෑ. රසට ගුණට හදාගන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඕගොල්ලෝ try කරලා බලන්න. ඕගොල්ලන්ට මොනවා හරි දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. මම දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්න. ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙමනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.